ඔන්න අපිට අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා ලක්රොයල් එකට වෝල් ස්කින් ඉවෙන්ට් එකක්. ඉතින් අපි බලමු මෙතන තියෙන වෝල් ස්කින් ගන්න අපිට ඩයමන්ඩ් කීයක් යයිද කියලා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ දාගෙන ඉන්න බන්ඩල් එක. ඉතින් මේ බන්ඩල් එක මම පෙන්නන්නම් පොඩ්ඩක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ බන්ඩල් එක. මේ බන්ඩල් එක හරියටම අපිට සයිබර් ඉවෙන්ට් එකක් විදිහට හෙට පාන්දර 1:00 වෙද්දී එනවා. ඉතින් කලින් වීඩියෝ වලින් මම ඕන තරම් කියලා තියෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එකනොත් මතක් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඔයාලා මේ බන්ඩල් එක ගන්න කැමති නම් ඔයාලට පුළුවන් ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න හෙට පාන්දර 1:00 වෙද්දී. ඒ කියන්නේ 26 වෙනිදා පාන්දර 1:00 වෙද්දී සයිබර් ඉවෙන්ට් එක එනවා. ඒ වගේම තමයි අපි දැන් බලමු ලක්රොයල් එකට ඇවිල්ලා තියෙන වෝල් ස්කින් ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම මේ වෝල් ස්කින් එක. ඉතින් ඒකෙත් අමුතු ලුක් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේකෙත් අමුතු ලුක් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගර්ල් කෙනෙක්ට වගේ නම් සුපි වෝල් ස්කින් එකක්. ඒ වගේම තමයි මේ නෝමල් වෝල් ස්කින් දෙකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට ඩයමන්ඩ් 1000ක් වගේ තිබ්බා වෝල් ස්කින් දෙකක් වගේ ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් අපි බලමු පුළුවන් වේද කියලා. ඉතින් ඔයාලගේ අයිඩිය එකනම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න කැමති නම් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට මේ ටොප් අප් බෝනස් එක දාලා ඒ කියන්නේ ඩයමන්ඩ් 500ක් දාලා ඩයමන්ඩ් 500ක් ෆ්‍රී වගේම ඩයමන්ඩ් 1000ම දාලා ඩයමන්ඩ් 1000ක් නොමිනිය ගන්න කැමති නම් ඔයාලටත් පුළුවන් මෙන්න මේ ඩිස්ප්ලේ කරලා තියෙන නම්බර් දෙකෙන් එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ අයිඩිය එකටම ඩබල් බෝනස් ඉවෙන්ට් එක වගේම මෙම්බර්ෂිප් දාගන්න. ඉතින් දැම්ම ඔයාලත් ටොප් අප් කරන්න විශ්වාස කෙනෙක් නැත්නම් දැම්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා නම්බර් දෙක. ඉතින් අනිවාර්යෙන් මේ නම්බර වලින් එකට මැසේජ් එකක් දාන්න. හරි දැන් අපි බලමු මේ වෝල් ස්කින් එක ගන්න. ඉතින් මම ඉස්සෙල්ලම මේ වෝල් ස්කින් එක ගන්න කලින් කැරක්ටර් කෙනෙක් මාරු කර ගන්නවා. මොකද මම මේ ටිකේම කැරක්ටර් මාරු කරේ නෑ. අර මේක කියන්නේ ට්‍රික් අරවා මේවා දැම්මේ නෑ. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් අර ඩයමන්ඩ් නේම වියදම් වුණා වැඩි. ඉතින් දැන් අපි බලමු මෙන්න මේක මෙයා මං දාගෙන ස්පින් කරන්න යන්නේ. හරි මෙයා දාගෙන ස්පින් කරමු. හැබැයි හොඳ බන්ඩල් එකක් නම් මෙයාට අන්දන්න ඕනේ නැහැ. මේ නෝමල් බන්ඩල් එකක් තමයි අන්දන්න ඕන. හරි ඔන්න ඉතින් අපි කැරක්ටර් කෙනෙක් මාරු කරගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වෙපන් කියන එකට ඇවිල්ලා වෝල් ස්කින් තියෙනවා. ඉතින් මේක ඔයාලට වාසියක්. ඒ හින්දා කියන වෝල් ස්කින් එකක් නැති කෙනෙක්ට වාසියක්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ වගේ ට්‍රික් යූස් කරන්න. ඒ මොනොත් ඔයාලට අඩු ගාණෙන් ගන්න පුළුවන් වෙයි. මේක අර සුල්තාන් අයට නෙවෙයි කියන්නේ සාමාන්‍යයෙන් ඩයමන්ඩ් 500ක් 1000ක් වගේ තියෙන අයට. ඉතින් ඒ අයට මේ වගේ අඩු ගාණෙන් ගන්න තිබ්බොත් පට්ට වාසියක්. ඒ හින්දා යාළුවා තමයි මේක කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අර සල්ලි තියන අය නම් ඉතින් ඔහි ස්පින් කරගෙන ගියාට ගැටලුවක් නෑ. අර සාමාන්‍යයෙන් ගේමක් ගහගෙන හිමීට අර ටොප් අප් කරන කෙනෙක් ඉන්නව නම් මේ වගේ අනිවාර්යයෙන්ම ට්‍රික් එකක් දාලා මේ ඉවෙන්ට් ස්පින් කරන්න. හරි දැන් අපි ස්පින් කරගෙන යමු. හරි අපි බලමු ප්‍රී ස්පින් එකක් දුන්නා. ඊපස්සේ අපි ආයෙත් ස්පින් එකක් දෙනවා. මේකෙත් ස්පින් 3ක් දුන්නා. ඊට පස්සේ වෙපන් රොයල් එකෙත් එකක් දුන්නා. ඊට පස්සේ අපි දැන් මේකේ මේකට ටච් කරගෙන ඉමු. මට වන් ස්පින් එකෙන් දෙකින් ගන්න නෙවෙයි ඕන. මට ඕන මේ වෝල් ස්කින් එක මේ ලක් එක සාමාන්‍යයෙන් 20න් 30න් ඒ කියන්නේ ස්පින් 20න් 30න් වගේ ගන්න තමයි මට අවශ්‍ය. අපි බලමු එක වෝල් ස්කින් එකක් හරි එනවද කියලා. ඩයමන්ඩ් නම් මහ ලොකු ගාණක් යන්නේ නැහැ මේ ඉවෙන්ට් එකට. අපිට ඩයමන්ඩ් පොඩි ගාණකින් මේ ඉවෙන්ට් එක ගන්න පුළුවන්. නෑ ගන්න ස්කින් ගොඩක්ම දෙන්නේ. ඒත් නෑ මොකක් කරකේද දන්නේ නෑ. අන්න එක වෝල් ස්කින් එකක් ආවා. අඩෝ ඒකත් මෙලෝ රහක් නැති එකක් නේ ආවේ. යෝ ඒකත් ලක් එක 30න් වගේ ආව. හැබැයි ඒත් වැඩක් නැහැ. මෙලෝ රහක් නැති වෝල් ස්කින් එක ආවේ. ඊට පස්සේ අපිට මේ ටික තමයි ඕනේ. මේ වෝල් ස්කින් එක තමයි ගන්න ඕන. ඒක කොහොම හරි කරගුණා නම් ගොඩේ ගොඩ. නෑ හොඳ ගන්න ස්කින් ටිකක් එහෙම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ඉවෙන්ට් එක ස්පින් කරද්දි. මොකද දවස් ගාන පිරෙනවනේ.
අනිවාර්යෙන්ම හැමෝම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. ඒ වගේම FB page එක පැත්තට, ඒ වගේම TikTok එක පැත්තට හැමෝම set වෙන්න. හරි ඔන්න ඉතින් මේක නම් තාම නෑ. ස්පින් 30ක් තියෙනවා තව දෙන්න. නෑ ගරීනා මොකද්ද මේ කරන්නේ? එහෙම කරන්න එපා ගරීනා. තව ස්පින් 13ක් දෙන්න තියෙනවා. හැබැයි මේ බෝල් ඉවෙන්ට් එකට යන ඔක්කොටම වඩා ඩයමන්ඩ්. අන්න ආවා. ඔන්න බඩු කෑල්ලා. බෝල් එක තමයි ඕන. අඩෝ ඒකාවික වාසියක්. බෝල් එකාවික වාසියක්. ඒකාපික වාසියක්. අවුලක් නෑ. ඩයමන්ඩ් ගියා කොහමත් 1200ක් 300ක් වගේ ගියා වෝල් ස්කින් දෙක ගන්න. අවුලක් නෑ. මට අවශ්‍ය වෝල් එක ආවනේ. ඒ හින්දා අවුලක් නෑ. හරි ඔන්න ඉතින් ඔයාලත් පුළුවන් නම් ට්‍රික් එකක් දාලා ස්පින් කරන්න ඔයාලටත් ගන්න පුළුවන් වෙයි. ඉතින් මට වෝල් ස්කින් මීට වඩා අඩුවෙන් එන ගොඩ දෙනෙක් ඉඳී. ඉතින් එයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ඩයමන්ඩ් ස්ට්‍රෝ එක පැත්තට සෙට් වෙන්න හැමෝම. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම channel එක sub කරලා තියාගන්න. ඊට කලින් අපි වෝල් එකත් බලමු පොඩ්ඩක්. මේ ගන් ස්කින් එහෙම කීපයක්ම වෙවිලා තියෙනවා. හරි මේ තියෙන අලුත්ම වෝල් ස්කින් එක අද වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සම් වෙන්න. කට්ටියම ජය වේවා.